මේ තියෙන්නේ Nile sand. මේ තියෙන්නේ lava rocks. එතකොට මේ තියෙන්නේ plastic aquarium plants. මේ දේවල් ටික පාවිච්චි කරලා මේ වීඩියෝ එකෙන් මම හදන්න යන්නේ glow tetra මාළුන්ට පහසුවෙන් සහ සෞඛ්‍ය සම්පන්නව ඉන්න පුළුවන් ටැංක් සෙටප් එකක්. මේ වීඩියෝ අවසානයේදී ඔයාලට බලා ගන්න පුළුවන් මාල් ටැංක් එකක් සාර්ථක වෙන්න ඒක මිල අධික හෝ සංකීර්ණ එකක් වෙන්න ඕනේ නැහැ කියන එක. මොකද සමහර වෙලාවට සරල දේවල් වලිනුත් හිතනට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔක්කොටම කලින් මම lava rocks ටික large, medium and small විදියට sizes වලට වෙන් කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේ lava rocks ටිකෙන් මට මොකක්ද හදන්න පුළුවන් කියලා visualize කරගන්න එක. ඒකෙදි මම බලනවා මාළුන්ට පීනන්න කොයි හරියද ඉඩ තියන්නේ. මෙයාලට comfortable විදිහට ඉන්නවා නම් කොයි හරියද හදන්නේ. මෙයාලට අවශ්‍ය වෙලාවට කොහෙද ගිහිල්ලා හැංගෙන්න පුළුවන්. ඒ වගේ කාරණා. මොකද අපි ටැංක් එකක් හදද්දී ඒකේ ලස්සන වගේම ඒකේ හදන මාළුන්ට ඒක ගැළපෙනවද නැද්ද කියන එකත් බලන්න ඕන. මුලින්ම කරන්නේ මම Nile sand ටික ටැංක් එකට එකතු කරගන්න එක. එකතු කරගෙන පොඩි ස්ලොප් එකක් හදා ගන්නවා සබ්ස්ට්‍රේට් එකේ පිටිපස්ස ඒරියා එක ඉස්සිලා තියෙන විදිහට. ඊළඟට මේ ටැංකියේ දකුණු පැත්තට වෙන්න මට ඕන පොඩි පාරක් හදා ගන්න. මේ පාර දෙපැත්තෙන් මාගාව තියෙන size එකෙන් වැඩිම lava rocks දෙක තියාගන්න. මේ ලොකු ගල් ටික ස්ටේබල් විදිහට තියාගන්න මම medium small size වලින් තියෙන lava rocks පාවිච්චි කරනවා. මෙතනදී මට මේ ගල් ටික අලවන්න අවශ්‍යතාවයක් ආවේ නැහැ. මොකද ඒව ස්වභාවිකවම එකකට එකක් ෆිට වෙන්න ගත්තා. අවශ්‍ය නම් ඔයාලට පුළුවන් hardscape adhesive gum එකක් පාවිච්චි කරලා මේක අලවලා ස්ටේබල් විදිහට තියාගන්න. ඊට පස්සේ මම medium size lava rocks ටික අරගෙන ඒ ටික දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට උස අඩු වෙන පිළිවෙලට තියාගන්න. අන්තිමට ඉතුරු වුණ පොඩි ගල් ටිකත් මං ඉස්සරහෙන් randomly ගැලපෙන විදිහට තියාගෙන ගියා. setup එකේ ඉස්සරහා මාළුන්ට හොඳට පීනන්න ඉඩ හැදලා තියෙනවා. ඒ වගේම මාළුන්ට රෙස්ට් කරන්න කව වෙලා ඉන්න උදව් වෙයි කියලා හිතලා තමයි මං ඔය lava rocks දෙක මැද්දෙන් පොඩි හෙවන වැටෙන පාරක් හැදුවේ. hardscape එක හදලා ඉවරුනාට පස්සේ මම ටැංකියේ ස්ටෑන්ඩ් එක උඩින් තියාගෙන ලයිට් එක සෙට් කරගත්තා. ඒකින් පස්සේ මම මගේ hang on back filter එකත් එකතු කරගත්තා. මේ ෆිල්ටර් එක තමයි අපේ ටැංකියේ හදවත. ෆිල්ටර් එක ඇතුලේ හැදලා ඉන්න හිතකර බැක්ටීරියා ටික තමයි ටැංකියේ වතුරේ තියෙන ගුණාත්මක භාවය පවත්වාගෙන යන්න උදව් කරන්නේ. සරලවම කියනවා නම් ඇහැට පේනවා වගේම ඇහැට නොපෙනෙන විදිහටත් මේ ෆිල්ටරෙන් අපේ ටැංකියේ වතුර පිරිසිදු කරනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔය උඩින් වැටෙන වීඩියෝ එක බලන්න. ඒ නිසා තමයි අපේ ටැංක් සයිස් එකට සහ ස්ටොකින් ලෙවල් එකට එහෙම නැත්නම් ඉන්න මාළු ප්‍රමාණයට ගැළපෙන ෆිල්ටර් එකක් තෝරගන්න ඕන. අපි තෝරගත්ත ෆිල්ටර් එක මදි වුණොත් වෙන්නේ ඒකෙන් වතුරේ ගුණාත්මක භාවය අඩු වෙන එක. කන්ඩිෂන් අඩු වතුරක ඉන්න මාළු ස්ට්‍රෙස් වෙන්න පටන් ගන්නවා. ඒ ස්ට්‍රෙස් එකත් එක්ක යාලට විවිධ ලෙඩ හැදෙන්න පටන් ගන්නවා. ඒ වගේම කාලයක් යනකොට ටැංකියේ ඇල්ගී ප්‍රශ්නත් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කිසිම වෙලාවක හොඳ ෆිල්ටර් එක තියෙන වැදගත්කම අව탁සේරු කරන්න එපා. ෆිල්ටර් එක හයි කරන් ඉවර නිසා දැන් මම ටැංකියට වතුර පුරව ගන්නවා. මේ දෙන්නේ මම පාවිච්චි කරන්න යන ප්ලාස්ටික් ගස් ටික. රතු, කොළ, සුදු මිශ්‍ර වෙච්ච ප්ලාස්ටික් එකක් තමයි මම තෝරගෙන තියෙන්නේ. මොකද මේ පාටවල් ටික මාළුන්ගේ සෙටප් එකේ කලර්ස් එක ගානට මැච් වෙනවා. මුලින්ම මම ටැංකියට දාගන්නේ උසින් වැඩි ගස් ටික. ඒ ටික ටැංකියේ පිටිපස්සට වෙන්න තමයි දාගන්නේ. ඒ දාගද්දි මාළුන්ට පීනලා යන්න පොඩි ඉඩකුත් මම ඉතුරු කරනවා. උස ගස් ටික දාගෙන ඉවරනාට පස්සේ තමයි ඒ ටිකට ඉස්සරහෙන් මම පොඩි ගස් ටික තියාගෙන යන්නේ. දැන් ඔයගොල්ලෝ මෙන්න මේ කාරණා ටිකත් පොඩ්ඩක් ඔලුවට දාගන්න. මේ ප්ලාස්ටික් ගස් කියන්නේ පර්ෆෙක්ට් choice එකක් නෙමෙයි. මේකේ වාසි සහ අවාසි තියෙනවා. මේකේ වාසි ගත්තොත් එහෙම ප්ලාස්ටික් ගස් මාරු කරන්න ලේසි, පිරිසිදු කරන්න ලේසි. ඒ වගේම විශේෂ soil වර්ග, fertilizers, CO2, තව විශේෂිත light වර්ග මේව මුකුත් ඕනේ නැහැ. මේ අවාසි ගැන කතා කරොත් කාලයක් යනකොට මේ ප්ලාස්ටික් ප්ලාන්ට්ස් වල තියෙන පාට ටික ටික නැති වෙලා යන ගන්නවා. ඒ වගේම live plants වගේ මේ ප්ලාස්ටික් ගස් වතුරේ තියෙන nutrients උරා ගන්නේ නැහැ. තව දෙයක් තමයි අපිට ස්වභාවික ලුක් එකක් ස්වභාවික පෙනුමක් මේ ප්ලාස්ටික් ප්ලාන්ට්ස් වලින් ගන්න බෑ. සහ අනිත් විශේෂම දේ තමයි මේ ප්ලාස්ටික් ගස් හැම මාළුවටම ගැලපෙන්නේත් නැහැ. සති දෙකක් වගේ යනකොට මගේ ටැංකියත් සයිකල් වෙලා මාළු දාන්න පුළුවන් තත්ත්වයට ආවා. මේ සයිකලින් ප්‍රොසෙස් එක ස්පීඩ් අප් කරගන්න ඔයාට ෆිල්ටර් ස්ටාර්ටර්, තව හිතකර බැක්ටීරියා වර්ධනය වේගවත් කරන වෝටර් කන්ඩිෂනර්ස්, ඊට අමතරව නිරෝගී මාළු ඉන්න ටැංකියෙන් ගත්ත ෆිල්ටර් මීඩියාස් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මාල් ටික දාන්න කලින් මම බෝඩ පැරාමීටර්ස් ටික චෙක් කරගෙන ඒ ටික ගන්න තියෙනවද කියලා බලා ගන්නවා. මොකද ඒකෙන් තමයි දැනගන්න පුළුවන් ටැංකිය සයිකල් වෙලාද නැද්ද කියලා. ඒ වගේම ආයිනේ හිතල පැත්තක නම් පොඩ්ඩක් ටෙම්පරේචර් එක ගැනත් සැලකිලිමත් වෙන්න අවශ්‍ය වුණොත් ඔයාට ඇක්වේරියම් හීට් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
දැන් තියෙන්නේ මාළු ටික දාගන්න. මාළු ටික දාගatti මම එයාලා ඇක්ලිමේට් කරගෙන තමයි දාගන්නේ. ටැංකියට දාගෙන පොඩි කාලයක් සෙටල් වෙන්න දීලා බලමු කට්ටිය මොකද කරන්න කියලා. ඉතින් මේ සෙටප් එක හදලා දැන් සති 6ක් වගේ වෙන්නේ. මේකට මාළු දාන්න සති 4යි වෙන්නේ. ඔය කාලය ඇතුළත මෙයාලගේ ලස්සන හැසිරීම් ටිකක් මට බලා ගන්න පුළුවන් වුණා. මට නෝටිස් වෙච්ච එක දෙයක් තමයි මම ටැංක් එකේ වෝටර් චේන්ජ් එකක් කරනකොට එහෙම නැත්නම් මේන්ටනන්ස් මොන හරි කරනකොට මේ ග්ලෝ ටෙට්‍රා කට්ටියම පීනලා යන්නේ ඔය ලාවා රොක්ස් දෙක මැද්දට. අර හෙවන තියෙන පාරට තමයි යන්නේ කට්ටිය. ගිහිල්ලා එතන ඉඳලා මම වැඩි වුණාම කට්ටියත් එක්ක ෂේප් එකේ එළියට එනවා. කැම දෙන වෙලාවට පෙලක් කට්ටිය කටේ කැම ටික පුරවගෙන ওই ප්ලාස්ටික් ගස් ටික පිටිපස්සට ගිහිල්ලා තමයි හෙමින් සැරේ කන්නේ. ඒ වගේම රෑටත් ගොඩක් අය ඔය ප්ලාස්ටික් ගස් අස්සේ තමයි ඉන්නේ. සමහර වෙලාවට මෙයාලගේ හිටපු ගමන් පොඩි වලි එහෙම යනවා. එතකොට ඔය පොඩි මාළු එහෙම ඔය ලාවා රොක් එක පිටිපස්සට එහෙම නැත්නම් ඔය ප්ලාස්ටික් ගස් ටික අස්සට ගිහිල්ලා තමයි කවර් වෙන්නේ. තව මට නෝටිස් වෙච්ච දෙයක් තමයි මේ ග්ලෝ ටෙට්‍රාලා ඔය ෆිල්ටර් එකේ අවුට්පුට් එක ගාවේ ෆ්ලෝ එකේ පීනන්න පොඩ්ඩක් කැමතියි. මම මුලින් හිතන් හිටියේ ඒක ප්‍රශ්නයක් කියලා. ප්‍රශ්නයක් නෙමෙයි, එක ගිහිල්ලා එතන පීනනවා. මේ දේවල් වලින් පෙන්වන්නේ එයාලා මම එයාලට හදලා දීපු එන්වයරන්මන්ට් එක ඇත්තටම පාවිච්චි කරනවා කියන එක. ඉතින් මෙන්න මේක තමයි මේ වීඩියෝ එකේ මට ඔයාලට පෙන්වන්න ඕනේ. මේ වගේ සරල දෙයකින් වුණත් අපිට මේ හොබි එක ඇතුලේ වින්දනයක් ලබන්න පුළුවන් කියන එක. ඔයා මේ හොබි එකට අලුත් කෙනෙක් නම් මේ හොබි එක ඇතුලේ එච්චර වාර ලොකු අත්දැකීමක් නැත්නම් සා ලයිව් ප්ලාන්ස් ගැන දැනුමක් නැත්නම් ඒ වගේම මේ හොබි එක වෙනුවෙන් වෙන් කරන්න ඔයාට ලොකු කාලයක් නැත්නම් මං කියන්නේ මේ වගේ දෙයක් try කරලා බලලා වින්දනයක් ලබන්න කියන එක. ඒ ලබන වින්දනයත් එක්ක ඔයාට ආසාව ඇති වෙනවා මීට වඩා දේවල් try කරලා බලලා මේ හොබි එක මීට වඩා හොඳට experience කරන්න, enjoy කරන්න. එහෙනම් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් ගන්න ඇති කියලා. ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. Aqualab YouTube channel එක subscribe කරලා දිගටම සිටලා ඉන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. සුබ දවසක්.